ගරු මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි අපේ මැඩම් චාමන් චැපසන් මේ දිගාම්බර මැමැත්තුමාගේ කතාවෙන් පසුම කතා කරනවා හැමැත්තුමා ඉතර ඉන්නවා සතුටුයි. දැන් එතුමාගේ කතාවෙන් ඇතිවෙච්ච අර හරය ඒකම තමයි මමත් දැන් තවුරු කරන්න කැමති වෙන්නේ. මොකද 159 දෙනෙක් සිටින තබාගෙන ඉන්න ආණ්ඩුවක් බලවත් ආණ්ඩුවක්. අප සතුටුයි ඒක. ඒ නිසා මේ බලවත්කම පාවිච්චි කරලා රටේම ඉතාම අඩුදිඩු වෙච්ච කොන් වෙච්ච තල්ලු වෙච්ච උදකලා වෙච්ච ජන කණ්ඩායම තමයි මලයක ජනතාව කියලා කියන්නේ. මලයක දමිළ ජනතාව කියන ශ්‍රී ලාංකික ජනතාව කියන්නේ හැමෝම වතු වල ජීවත් වෙන්නේ නැහැ. ලක්ෂ 8ක් 9ක් විතර වතු වල ජීවත් වෙනවා. ඉතුරු අය නගර වල ජීවත් වෙලා කොළඹ ඉන්නවා. හැමතැනම ඉන්නවා. ඉතින් ඇමතුමනි සභාපතිතුමනි එතකොට මේ ඒ ලක්ෂ 2ක් විතර පවුල් ජීවත් වෙනවා. හැමෝම වතු වල වැඩ කරන්නේ නැහැ. වැඩ කරන කී දෙනෙක්ද ඔබ දන්නවනේ 1,50,000 වැඩ කරන්නේ දැන් ලියාපදිංචි වෙච්ච සේවකම් කරුවෝ ඉතුරු අය එතන ජීවත් වෙලා පිට වැඩ කරනවා ඒවා අවබෝධ කරගන්න ඕනේ ඒවා ටිකක් කතා කරන්න බෑ අනිත් එක දැන් හිතුවා කියපු විදියට තවුරු කරන්න ඕනේ ඒතුමා තමයි වත්තේ මොතොට නේද මඩකුඹර වත්තේ ඉපදිච්ච ඒ පොළවේ ගන්න දන්න දාඩිය ගන්න දන්න දේශපාලකයා පළාත් සභාවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කැබිනට්කට ආවා. ඒක තමයි අපි ඔක්කොම එකට ඉන්නේ දැන්. දමිළ ප්‍රසිද්ධ සන්දාන කියන්නේ මනෝ ගණේෂන්, දිගාම්බරම්, රාධාක්‍රිෂ්ණන් තුන්දෙනාම ඉන්නවා අපි. ප්‍රශ්නයක් නෑ අපි. බලවත් සන්දානයක් එක. ප්‍රශ්නයක්. හැබැයි අපි මේ රටේ ජනාධිපති නෑනේ. අගමැති නෑනේ. අපි කොන් වෙච්ච තල්ලු වෙච්ච ජන කණ්ඩායම් නියෝජනය කරනවා. අපිට ඊතර දෙයක් කරන්න බෑ. පක්ෂයට ඇත්තරි සටන් තමයි දාම. දැන් අපි බලන්න මේ දැන් කියන්න ඕන ඔබලගේ ආණ්ඩුවේ හරහා පත්වෙච්ච මලේගම් ජනතා නියෝජනය කරන മന്ത്രിවරුන් ඉන්නවා. කැබිනට් ඇමතිවරයෙක් ඉන්නවා. නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. හොඳයි. අපි ඒ මුලින් ඉඳලා ඒගොල්ලන්ට අපි සහයෝගය ලබා දෙන්නම් කියලා කියනවා. සුබවදනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට තමයි සමහරට අමතක වෙලා තියෙන්නේ දැන් මේක පාර්ලිමේන්තුව කියලා. මේක වේදිකාව නෙවෙයි. මැතිවර කාලේ නෙවෙයි. එන්න ගවර්නන්ස් මෝඩ් එකට එන්න ඕනේ ඇමතුමා. MOD මෝඩ් එන්න ඕනේ නෑ. ඒකලා ඉන්නේ තවත් මේ විපක්ෂ මෝඩ් එකේ ඉන්නේ. නෑ ගවර්නන්ස් මෝඩ් එකේ. ඔයගොල්ලෝ ආණ්ඩුව බඩේ තියෙන කරන්න. අපි ඕනේ එක තමයි. දැන් බලන්න අපි පොඩි 7ක් ඉඩම් ප්‍රමාණය ලබා දෙන්නට කැබිනට් පත්‍රයක් දාලා තමයි පටන් ගත්තේ අපි ගමන 2015 පසුව. 2015 ගැන මිතිමේ මන්ත්‍රීතුමා කතා කරා. ඉතින් මම දන්නේ නැහැ මොකද කියලා දැනගන්න කියන්නකෝ. ඔයලා බලලා පටන් ගත්තා. ලක්ෂ්මන් ක්‍රියාල් ඇමතුමා එතන හිටියා. ඔබතුමාගේ විශේෂ භාර ඇමතිවරයා. අපි ඉල්ලීම් පරිදි අපි TPA සන්දාන අපි ඉල්ලීම් පරිදි තුමා ඒක කරලා දුන්නා. කැබිනට් එකෙන්. පොජස් පාත් දෙන්න තීරණය කරා ඒගොල්ලන්. අපි තමයි කෑ ගාලා අත කරගත්තේ. පොජ එක එකක් අපි කෑ ගාලා ගන්න පුළුවන් උනේ. නිකන් දෙන්නේ නැහැ. එන්නේ නැහැ. පොජස් අතක්ද දෙකක්ද තුනක්ද කියලා දා කරනවා. එක පොජ ගන්න අමාරු. ගත්තා. ඊට පස්සේ ඒකෙන් දීර්ඝ කාලයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ අර ඉන්දියානු ගෙවල් හදන අර ක්‍රමය ප්ලෑන් එක ඒක හෙල්ඩ් අප් වෙලා හිටියා. කතා කරලා ගත්තා අපි. එතුමා විශේෂ පාරමතිවරයා දිගම්බරම්. කතා කරලා ගත්තා අපි. සහාය දුන්නා. සාකච්ඡා කරලා අවබෝධ කිවිසුම අසං කරා. ඒ විශේෂ පාරමතිවරයාත් ඉන්දියානු තානාපතිතුමෙත් අසං කරලා දැන් පටන් ගත්තා ඒක. තුමත් පටන් ගත්තා. ඊට පස්සේ ඒ අමාත්‍යංශ නම මොකද? අපි ඉල්ලලා ගත්තා ඒක. නව ගම්මාන දැන් නම දැනන්නේ දැන්. මේ කරන්නේ ගම්මානක අවශ්‍යයි වතු වල. ඒ වතු වල ජීවත් වෙන්න බෑ. නව ගම්මාන. පුදිය ග්‍රාමංගල්. නේ විලේජස්. ඔව්. මේ යටිතල පාසකම් කියලා නම තිබුණා. ඒ නම වෙනස් කරා අපි. නම වෙනස් කිරීම නෙවෙයි. ස්වාජි ගණේෂන් ජපන ගණේෂන් කියලා වෙනස් කරන එක නෙවෙයි. මනෝ ගණේෂන් කියලා වෙනස් කරන නෙවෙයි. මේ නම වෙනස් කරන කාරණාව නව ගම්මාන කියනකොට අර්ථයක් තීරණයකට. හැමදාම මේගොල්ලෝ අවුරුදු 200ක් ඒ ජීවත් වෙන ඡායට ගම්මානවල ජීවත් වෙන අවස්ථාව අපි ලබා දුන්නා නමින්. එතකොට තමයි කරේ. ඊට පස්සේ තුන්වෙනි එක ඉතින් අනිත් එක තමයි කරේ අපි තනිකවල් අදලා දුන්නා. තට්ටිවස් නෙවෙයි. අපේ කාලේ යෝජනා කරා. අඩවිකසේ මහත්මයා තට්ටිවස් අදමුද කියලා ඉල්ලුවා. මම කොළඹ අදමු කිව්වා. කොළඹ අදලා දුන්නා කොළඹ. හැබැයි ඒ පදන්න එපා. මොකද ඒතර අර භූමිය සමග පොළොව සමග ජනයාට මලයක ජනයාට
සමාන්තර අධිකරණට ඕන. ඒගොල්ලන් තඩිකවස් ගෙවල් අදලා දෙනකොට ඒ ගෙවල් උඩ තට්ටුවක් හදාගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒක අයිතිය ඕනේ ඒගොල්ලන්ට. ඒකට තමයි ඒගොල්ලන් ගම්මාන වෙන්නේ. කරා ඒක. ඒ වගේ පොජස් හතක් දුන්නා. තවමත් ඕගොල්ලන් ආණ්ඩුවේ නිල වශයෙන් අපිට කියලා නෑ. පොජස් කීයක් දෙන්න යන්න කියලා. අතද ඊට පස්සේ ගිය ආණ්ඩු කාලේ අද 10 වුණා. 10 වල ප්‍රතිපත්ති තව කාවා. 10 දෙන්නේ අද දිවස් මොකද? තටි නිවස්ද කියලා නෑ. තව කවුරු කියලා නෑ. අර ඒ ජිනෝජ්‍යමතිවරයා අපේ ප්‍රදීප් සහෝදර මන්ත්‍රීවරයා කිව්වා නමුත් මට ඕන පුතුමා කඩේ පිටත් වෙන්න ඕන. නැත්නම් අනුර කුමාර සානාගේ සහෝදරයාගේ කඩේ පිටත් වෙන්න ඕන. එච්චර කියන්න ඕන. ඒ වගේ වුණා. අනිත් එක බලන්න අදන ගෙවල් ටික නව ගම්මාන හැටියට අපි නම් කරා. පසු කාලේ මලේගම් ජනතාව වෙනුවෙන් පිටි සිටපු පක්ෂ බෙදෙන් තොරව එබ පක්ෂ බෙදෙන් සිටපු නායකයෝගේ පසු කාලේ ඒ කාලේ නායකයෝගේ නම් වලින් ගම්මාන දුව අපි තියෙනවා. ඊට පස්සේ ප්‍රාදේශ සභා එකවරෙන් 6ක් ඇදුවා අපි. අතට හිතා ගන්න. නුවර ලිස්ටික්කේ මෙතුමා දන්නවා රාධකස මතුවා දන්නවා. ආබගම තිබුණා. ලක්ෂ 2මාරක් ජනතා හිටියා. නුවර ප්‍රාදේශ සභාවේ 2මාරක් හිටියා. 82 සිට දැන් පාර වෙනකම් බලන්න අවුරුදු 35 ගෙම හිටියා. කවුරු ගණන් ගත්තද? සමහර තැන්වල ලංකර රටේ 15000කටත් 20000කටත් ප්‍රදේශ පාර සභාවක් තියෙනවා. සභාතුමිය. කවුරු ගණන් ගත්තද? හිතලා බලන්න. බලාංගඩ මායෙම ඉඳලා බෝවන්දලා අපිට ඉඳලා එන්න ඕන ගිනිගත්තට එන්න ඕන. පුළුවන් දෙයක. ඊට පස්සේ අපි කෑගාලා ගණන් කරලා ගත්තා. මට දන්න මතකයි. විශේෂ කැබිනට් අවස්ථාවේදී පිටිම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා මදාම වගේම වෙසරෙත් කල් දාන්න උත්සාහ කරා. නෑ පස්සේ බලමු කියලා. නෑ මම පස්සේ මම කෑගා පස්සේ බලන්න බෑ. බෝර මේක කිව්වා. එතකොට මට මතකයි සුසිල් ප්‍රේමචන්ද්‍ර ඇමතුමා හිටියා. කිව්වා මේ ඇමතුමා කියන සාධාරණයිනේ. ඒ අපි දැනගෙන ඉන්නේ නෑනේ ලැජ්ජ වෙනවා කියලා කිව්වා. ඇත්ත කිව්වා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා කල් දාන්න බැලුවා. මම නැගිටලා පුටුවට පයින් ගැව්වා. පයින් ගාව යනවා කියලා මට නැගිටලා ආවා. ඒක කැබිනට් පිටුමේ ඉඳලා. දිගාමර එතුමා හිටියා. එතුමා කෙනෙක් නෑ නෑ දිගා ඉන්න කිව්වා. ගියා දිගාමර කතා කරා. එතකොට ඒ තර්ජනයෙන් පසුව තමයි පාරේ සභාව අත අයක් දැමලෙමට. ඉතින් කවුරුත් වැඩ කරේ නෑ කියලා කියනවනේ. ඒ පිට සෝදර ආගන්න. මල කේට කොල්ලකල්. ආගේ සේ වෙලේ දෙයිවන්ට තර්ජි කොල්ල බැටම්. අපි පක්ෂ බෙදේ කතා කරන්නේ නෑ. පක්ෂ බෙදේ නෑ. අපි සුළු ජනතාව සුළු කණ්ඩායම් ජනතාව නියෝජනය කරනවා. අපිට ආණ්ඩුව ඉන්නකොට සටන් කරලා දැන් ගත්තේ. ඊපස්සේ අයක් ගත්තා. දැන් බලන්න ඒක සාපේක්ෂව පස් රේගන්කාරියාලා දෙන්න පටක් ගත්තා. ගැසට් ප්‍රකටනයක් කරා. ගැසට් එකක් ඉනිකුත් කරා. ඒ ගැසට් එක තමයි නෝවුල්ට් එකකින් දැන් අදලා තියෙන්නේ ප්‍රාලේ කාර්යාලයක්. ඒ ප්‍රාලේ කාර්යාලය නෝවුල්ට් ඉන්ජිනේර කාර්යාලය ඇටවලට ගන්න හදනවාද දැන්. ඉතින් කතා කරන්නේ මම. ඒ සම යෝජනාවක් ගෙනා පාර්ලිමේන්තුවේ. එමෙතුමා උන් දුන්නා. ඒක කරන්න බෑ කියන්නේ. මොකද සමහර උදවියට මේ නිලධාරිවරුන්ට නෝවුල්ට් ගමන් කරන්න බැරි නිසා ඒකට පාසකමට ඒ කාර්යාලය ගෙන්න හදනවා 60ට. කාර්යාලය තියෙන්නේ සභාව තියෙන්නේ ආණ්ඩුව තියෙන්නේ රජයේ තියෙන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාව ළඟට යන්න ඕන. මේ മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ නිලධාරීවරුන්ගේ පාසකමට වැඩ කරන්න බෑ. ඒකයි සිතාන්තය. ඒක තමයි ඒක අර්ථය. දැන් අපි කරා ඒක. අපි කරා ඒවා. එතකොට ඒ වගේම දිගාමර ඇමතිතුමන් සඳහන් කරා ප්‍රාදේශ සභා ඇක්ට් එකෙන් තියෙන ඇක්ට් එක තිබුණා 33 වෙනි ක්ලෝස් එක. මොකද පාරේශ සභාවට മന്ത്രിවරුන් ඡන්දය දීලා පත් කරන්න පුළුවන් හැමතුමා සභාතුමිය. නමුත් ඒ മന്ത്രിවරුන්ට මුදල් වෙන් කරලා මේ ඩෙවලොපර් කරන්න බෑ වතුවල. මොන අපරාධද මේක? හැමදාම තිබුණා ඒක. මේ වතුවලට මුදල් වෙන් කරා කියලා තමයි උඩ බලාත නුවර දිස්ත්‍රික්කේ ප්‍රාදේශ සභාවක් ආණ්ඩුව කැන්ඩි නුවර දිස්ත්‍රික්කේ. ඒක ඒගොල්ලන් ඩිසෝල්ව් කරා. අපි වෙනස් කරා ඒක. ඒක වෙනස් කරා අපි වෙනස් කරා ඒක. කවුරු කරේද අපි කරා? TP අපි කරා ඒක. වෙනස් කරා ඒක. කරලා තමයි 13 වෙනි සංශෝධනය අයින් කරලා එමන් කරලා අපි වෙනස් කරලා තමයි අයිතිය ලබා දැන් ප්‍රාදේශ සභාවේ යටතේ තමයි වතු ප්‍රදේශ එන්නේ. ඔය තමයි ළඟට කතා කරා. අර පාරවල් ඔක්කොම තියෙන්නේ. ඔයගොල්ලෝ අයිතිය ප්‍රාදේශ සභාව යටතේ තමයි. ඔය පාවිච්චි කරන්න ඕගොල්ලන්. ඒ පාරවල් ගා පාවිච්චි වෙන්නේ ඒ වතු ආම්පුතු. ඒගොල්ලන්ගේ ෆැක්ටරිස් වාහන යනවා. ඒගොල්ලන්ගේ පෞද්ගලික වාහන යනවා. ඒ ටැක්ස් එකක් ගන්න ඒගොල්ලන්. ඒක මුදල් වෙන් කරන්න කියන්නේ වෙන මුදලක් ගන්න ඒගොල්ලන්. අදන්න. ආණ්ඩුව අදලා දෙනවා ඒක නම් පාවිච්චි කරනවා ඒක. එහෙමයි කරේ. ඊට පස්සේ දැන් බලන්න ඔයගොල්ලෝ අමතස් දිනවා නිවේඩා කියලා දිනවා. ඈ මේ වතු ප්‍රදේශවල වෙනම විශේෂයෙන් නිර්මාණ කරපු ඔතොරිටි එකක් තියෙනවා. ඔතොරිටි එකක් තියෙනවා. නිවේඩා ඔතොරිටි. ඈ කියනවා ඒක නිකන් තියෙනවා දැන්. ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒක හරි පාවිච්චි කරන්න. ඒ ඇක්ට් එක අර බලන්න ඕන තරම් බලතල තියෙනවා කි. තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා. ඒ නිසා ඒ වගේ
මෙතුමාගේ ඉල්ලීම පරිදි මෙතුමා එතකොට රාජ්‍ය අධ්‍යාපන ඇමතුමා හිටිය රාධාකෘෂ්ණ මහත්මයා එතුමා ඉල්ලීම පරිදි කැබිනට් එකෙන් දාලා වතු පාසල් වල පාසල් 300කට අවශ්‍ය නම් ළඟපාත තියෙන ඉඩම් අක්කර දෙකක් ගන්න පුළුවන් දිනු කරන්න පුළුවන් කියලා ඒ ඉඩම ඕනනේ මේ ප්ලේග්‍රවුන්ඩ් එකක් ඕන නැත්තම් බිල්ඩින් හදන්න ඕන අවශ්‍ය නම් ගන්න පුළුවන් කියලා කැබිනට් ඔක්කොම කැබිනට් එක සම්මත කරගත්තේ නිකන් හිටියේ නෑ පොල් ගැව්වේ නෑ බම්බු ගැව්වෙත් නෑ වැඩ කරා අපි තේරුම් කරගන්න එක ඒ නිසා බඩින්න එපා කියන අපිට අපිත් බඩින්න පටන් ගත්තා ඉවර වෙයි ඒ නිසා ඔබතුමාර කියනවා නේ අදාළ උදේට කියන්න තොප්පි දාගන්න කියන අර නම් ඉච්චර ප්‍රශ්නයක් ඒ නිසා කරන්න එපා අපි මේ වෛරයෙන් කතා කරන්නේ නෙවෙයි අපි වියෝජන කරන්නේ සාමාන්‍ය දුකී දුප්පත් නැති බැරි අහිංසක ජනතාව කොන්නු ජනතාව ඒ ජනතාව වෙන කතා කරනකොට කොයි ආණ්ඩුව ආවත් හරි කොයි ජනාධිපති ආවත් හරි කොයි අගමැති ආවත් හරි අපි ඔයගලගේ වැඩ කරන්න කැමති අපි ඉන්න තැන ඉඳලා වැඩ කරන්නම් ඉච්චර ප්‍රශ්නයක් නෙවෙයි දැන් එන්න දැනගන්න මේක ඔබලා ආණ්ඩුව ඉන්නවා කියලා විපක්ෂ නෙවෙයි විපක්ෂ වේදිකේ කතා කරපු වගේ කතා කරන්න එපා අඩන්න එපා තමිල සලෝ ඔප්පාරේ කියන ඔප්පාරේ වෙක වෙන්නම් ඔප්පාරි නෙවෙයි මට දැන් ඔප්පාරේ සිංහල වචන මොනවද කියලා දන්නේ නැහැ ඔප්පාරේ වෙක වෙන්නම් ඒ නිසා අඩන්න එපා කතා කරන්න මොකද කරන්න කියලා කියන්න දැන් මාස 6ක් වෙලාට ඔයගොල්ලෝ ඇවිල්ලා කරන්න කියන්න ඒ වගේම අපි සයි ප්‍රේවාස මැතිතුමාක් ඉස්සරේ අපේ වැතිවන කාලේ අවබෝධ කිවිසුමක් ගාව මොකද ගාවේ මෙන්න මොනවත් නැහැ එතුමා සූතිවන්ත වුණා එතුමා ප්‍රතිපත්තියගෙන පිළිගත්තා පතුකම් කර ජනත කම් කරෝ නෙවෙයි කුරස්කාරී විදියට තොලිලාලියල්ල පංගාලියක මාර වෙන්න දැන් අපි ටීපී ඇටියට අපි කවදාවත් මේ වතු ජනතාවගේ පඩි ගැන එච්චර සම්බන්ධ වෙන්නේ නැහැ මොකද පඩි ඉලක්කම පොඩ්ඩක් වැඩි වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ ඒගොල්ලන් කොටස්කාරය වෙන්න ඕනේ මේ ශාස්ත්‍රේ කෝපරේටිව් සිස්ටම් ඇටියට කෝපරේටිව් සිස්ටම් ඇටියට ඔබ යෝජනා කරන්න ඇටියට ඒගොල්ලන් වෙනස් කරන්න ඕනේ ඒගොල්ලන් කෝපරේටිව් කොටස්කාරය වෙන්න ඕනේ ඔබතුමා කාලය අවසන් පඩි වල වෙනස් වෙන්න බෑ පඩි 1700ක් ලබා දෙන්නම් කියලා සහෝදරයා ජනාධිපතිතුමා පොරොන්දු දුන්නා ඒකට කවද එකඟ වෙන්නේ නැහැ මේ හම්පොතු මට දන්නවා ඒක සුබතරවා නමුත් එකඟ වෙන්නේ නැහැ එතකොට ඔයගොල්ලන් විපක්ෂයට කොට කිඩ්ඩන් මන්ත්‍රීතුමා ඔයගොල්ලන්ගේ උත් සමිති සභාපති මොකද කිව්වේ 2000ට වැඩි අඩු නම් අසංකරණ කියලා එකට ලාවා දැන් කොහෙද ඒක නෑ නේ දැන් අපි අපිට ඕන කියන්න බෝල ඒක අපි කියන්නේ නෑ ඒක තේරුම් කරගන්න ඒ නිසා මේ කම්කරු ජනතාව වෙනුවෙන් අවසන් කරන කරු මන්ත්‍රීතුමා සීර පින්පත් දෙන්න කම්කරු වෙන්න බෑ මම කම්කරු වෙන්න බෑ කොටස්කාරය වෙන්න ඕන අවුරු 200 ඕලම් කියනවා අවුරු 70 සාපේ කියලා අපේ සාපේ අවුරු 200 සාපේ ඒක පළවෙනි 125 සුද්ධංගේ සාපේ සුද්ධංගේ යටතේ හිටියා දැන් කළු සුද්ධංගේ යටතේ ඉන්නවා ඒක කරනවා ඒ නිසා දැන් බැනබනින්න නැතුව වැඩ කරන්න පටන් ගන්න සහයෝගය දෙනවා වැඩ කරලා පෙන්නන්න ඔප්පු කරන්න හරිද පටන් ගත්ත ගමන් ඊටපු മന്ത്രിවරුන් ඊට බැමතිවරු මොනව කරන්නේ නැහැ කියලා නෑ අපි උරු නෙවෙයි මම කිව්වනේ ලයිස්ට්ුවේ වයින් ස්ටෝර් ලයිස්ට්ුවද බාර් ලයිස්ට්ුවද අර ජන අරමුදලේ සල්ලිගත ලයිස්ට්ුවද එතන බංගලාගත ලයිස්ට්ුවද පාසක ලයිස්ට්ුව කිසිම ලයිස්ට්ුවකින් මනෝවර්ෂ නම නෑ දිගාර්මගේ නම නෑ රාජාකසේ නම නෑ තේරුම් ගන්න එක අපි උරු නෙවෙයි අපිට ඔර්ග කරන්න බෑ දන්නේ නැහැ ඔර්ග කරන්න ඒකයි මගේ අඩුපාඩුව කියලා නවතිනවා ස්තුතියි ගරු ඇමතුමා ගරු දිගම්බරන් මන්ත්‍රීතුමාත් මනෝගණේෂන් මන්ත්‍රීතුමාත් මතු කරපු කාරණා කීපයකට ටිකක් පැහැදිලි කිරීමක් කරා නම් හොඳයි කියලා හිතෙනවා මම හිතනවා දැන් ඔබතුමාලා කේන්ති ගන්න අවශ්‍යතාවයක් නැහැ මොකද ඔබතුමාලා වැරදි නොකර නම් ඔබතුමාලා කේන්ති ගන්න අවශ්‍යතාවයක් නැහැ ඒ ආදාළ කට්ටිය තොප්පි දාගනි එතකොට දැන් ඔබතුමාලා අනවශ්‍ය විදිහට තොප්පි දාගන්න යන අවශ්‍යතාවයක් නැහැ කොහොම වුණත් ගරු මන්ත්‍රීතුමේ කිව්වෙත් අපි කියන කාරණේ තියෙන්නේ දැන් ඔය ඉන්දියානු නිවාස ආතනයකෙදිත් ඇත්තම ගත්තම දැන් අපි හෙට මුල්ගල් තියෙනවා ඔය අපේ අම්බිගා මන්ත්‍රීතුමියම නායකත්වයේ දැන් හපුතල ආසනේ අවුරුදු 2ක් නාය ගිහිල්ලා තේ ෆැක්ටරි එක තාම දරු පැටවුත් එක්ක ජීවත් වෙනවා පවුල් 51ක්. එතකොට ওই නිවාස හදනකොට ඒ කාලේ ඒ මිනිසුන්ට ගෙවල් ටික හදලා දුන්නේ නැහැ. දැන් අර සාමසල කන්ද නාය ගිහිල්ලා කෑගල්ලේ 2014 ඉඳන් මේ කූඩාරම් වල ජීවත් වෙනවා පවුල් 22ක්. ඒ ගෙවලුත් අපි ළඟදී පටන් ගන්නවා. එතකොට ගෙවල් හැදුවේ නැතුව නෙවෙයිනේ. ඒවා කවුරු කරාද කියන එක අපි කතා නොකලත් එතකොට දැන් අසරණ මිනිහෙකුට ඉස්සලා ගේ දෙන්න ඕනේ. දුන්නේ නැහැ. ඒවා දුන්න සමහර අය දේශපාලන හිතවත්කමට. ඥාති හිතවනු දුන්නා. දැන් මම ළඟදී ගියා වැලිමඩ කැප්පෙටිපොළ නිවාස 50ක් හදපු තැන බලන්න. දීපු පවුල් වලින් 7යි ඉන්නේ. සමහරු ගෙවල් විකුණලා. සමහරු කොළඹ ඇවිල්ලා. ඒ වගේ තියෙනවා. ඒවා අපි අත්විඳින දේවල් ඔබතුමාලත් මේවා දන්නවා. ඉතින් මේ සැරේ අපි තීන්දුව කරා නිලධාරීත් එක්ක දේශපාලන ભેදයක් නැහැ. ලංකාවේ NBR එක රිපෝට් එකක් නිකුත් කරලා තියෙනවා නම් මෙතන අධික ලෙස නාය යනවා කියලා ඒ ගෙවල් ටික හදනවා. ඒතකොට සාධාරණයිනේ. ඒතකොට බදුල්ල දිස්ත්‍රික්කෙම මම අපි පහුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමත කළා
පවුල් 2000 ගාණක් ඉන්නවා වතුකරේ ලයිම් කාමරවල අධික ලෙස නාය යනවා කියලා. ඉතින් ඒ කට්ටිය ගෙවල් හදලා දෙනවා. මේ හල්දුමුල්ලේ මීරිය බැද්දේ 34ක් නාය ගියා 2014. ඒ කට්ටිය ලයිම් නාය යනවා කියලා තිබ්බේ NBR report එකේ තියෙන 2007. අවුරුදු 7කට උඩදී. නමුත් ගියක් හදන්න කෙනෙක් හිටියේ නැහැ, බැලුවේ හෙව්වේ නැහැ. ජීවිත 34ක් නැති වුණා. අපේ කාලේ අපි ඒක වෙනවා දකින්න කැමති නැහැ. ඒ ගෙවල් ටික හදනවා. අනිත් එක ඔබතුමාලා කිව්වා අර කොන්නුණා මේ නොසලකා හැරියා කියන එක අපේ පැත්තේ නැහැ. අපි මලේගම් ප්‍රජාවට ඒ ගරුත්වය දෙනවා, ඒ අයිතිවාසිකම දෙනවා කියලා අපි කිව්වා. ඉඩන් පර්චස් 7ක් නෙවෙයි, පර්චස් 10ක් හෙට දෙන්නේ. හෙට පර්චස් 10 දෙන්නේ අපි. එතකොට අපි තට්ටු නිවාස ගැන මේ අවුරුද්දේ දැන් හදන ඔක්කොම නිවාස බිමාර ඔබතුමාක වගේ පොලවක් දීලා තනි ගයක් හැදෙන්න නිවාස තමයි හදන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. විවාදයකට යන්න ඕනේ සතුරු වෙනවා මම වෙනම් සඳහන් කරන්නේ පොඩක්. සතුරු වෙනවා. දැන් මේක ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි ගමන පටන් ගන්න තියෙනවා. ඒ ගමන අරන් යන්න. අම කේන්ති කතා කරන්නේ නැහැ, දුකෙන් කතා කරන්නේ. මට කේන්ති වෙන්න ඔබලා එක්ක. මොකද මේකම කේන්ති වෙන්නේ. ඔබ તો මගේ මිත්‍රයානේ, සහෝදරයානේ. අපි දේශපාලන වේදෙන් කතා කරන්නේ නැයි. මම කතා කරේ දුකෙන්. ගමන පටන් ගන්න තියෙනවා. ගමන පටන් ගත්තා කියලා අවබෝධ කරගන්න. ඒක රිකග්නයිස් කරන්න. මොකද ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි සමග අපි සාකච්ඡා කරා. ජයසංගරක සාකච්ඡා කරා. දින තානාපතිවරු සාකච්ඡා කළා. ගෙවල් 10000කට 10000 ගෙවල් වලට පොරොන්දු ලබා ගත්තා අපි. අපිට පටන් ගත්තේ. ඒක ඕගොල්ලන් පටන් ගත්තා අපි අරන් යනවා කියලා කියන එක මොකද වැරදිනේ ප්‍රශ්නයක් නැහැ නේ අපි. දොස් කියන නැහැ නේ. ඕගොල්ලන් පටන් ගත්ත එක ලබරසරේ අපි පටන් ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි කේන්ති නෙවෙයි. වැරද්ද ගන්න එපා. අපි දුකෙන් කතා කරන්නේ. මොකද ඔබලාගේ සුබදනම කරන්න හොඳයි. දැන් 10 පර්චස් කිව්වනේ දෙන්න. තනි කිවස් කිව්වනේ දෙන්න හොඳයි.